just be friends. I would rather die than let you go. Juliet to your Romeo. How I heard you say I would never fall in love again until I found her. I said I would never fall unless it's you I fall into. I was lost within the darkness, but then I found her. කෙසෙල් කොළ හම්බුණා මට. ඉතින් ජපානයේ කෙසෙල් ගස් නැහැ. ඒත් මට හම්බුණා මේ අපි කෙසෙල් කොළේ බතක් හදන්න පුළුවන්. කෙසෙල් කොළ හම්බුණා. මාර සතුටුයි මට. ඉතින් මම හිතුවා පළවෙනි පාරට මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මම කෙසෙල් කොළේ බත් එකක් හදන්න යන්නේ. ඉතින් එක කැම ටිකක් ප්ලෑන් කරලා තියෙනවා මම උයන්න. ඒවත් හදලා කෙසෙල් කොළේ බත් එකක් හදමු. අද අයියා ගියා ස්නෝ බෝඩින් වලට. ඉතින් එයා ගිහින් එනකොට කෙසෙල් කොළේ බත් එකක් හදලා එයාව සර්ප්‍රයිස් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මට බොහොම සතුටුයි. මම මේක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ෆ්‍රිජ් එකේ යට කෑල්ල ටිකක් එක වතුර වගේ දාලා කොහොම හරි කමක් නැහැ. කෙසෙල් කොළ හම්බුණා. හොඳට පැක් කරලා තියෙන්නේ. ඉතින් අපි අද කෑම හදමු බබා. Heaven, when I held you again, how could we ever just be friends? I would rather die than let you go. Juliet to your Romeo. How I heard you say I would never fall in love again until I found her. I said I would never fall unless it's you I fall into. I was lost within the darkness, but then I found her. I found you. මේක මම මට ඔයාලට කියන දෙයක් මතක් වුණා. මම සාමාන්‍යයෙන් කොච්චි වගේ නිතරම අපිට හම්බ වෙන්නේ නැති දේවල් ගොඩාක් කල් තියලා පාවිච්චි කරන්න පුළුවන් විදිහට ෆ්‍රීසර් කරනවා. ලංකාවේ ඔයගොල්ලොන්ට නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ඕන තරම් මේ වගේ කැම නිතරම ගන්න පුළුවන්. හැබැයි පිට රටක ඉන්න කෙනෙක් නම් හිතන්න පුළුවන් එහෙම ෆ්‍රීසර් කරලා ගොඩක් කන් තියාගන්න බැරි වෙන්න ඇති. එහෙම එකක් නෑ. ෆ්‍රීසර් කරාම ගොඩක් කල් මේවා තියාගන්න. ගොඩක් කල් මේ කැම තියාගන්න පුළුවන්. මේකත් මේ කොච්චි එකක් මම දැන් මේක නම් මාර සැරයි. ඒකින්ද මම මේක පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි මේක දැන් වුණත් පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කිසිම නරක වෙලා කිසිම දෙයක් නැහැ. එදා කඩෙන් ගත්ත විදිහටම තාමත් තියෙනම ගොඩක් කල් දේවල් තියාගන්න පුළුවන්. මේ තියෙන අමු මිරිස් ඒ වගේ දේවල් ෆ්‍රීසර් කරලා තියාගන්න. මොකද මම නිතරම උයන කෙනෙක් නෙමෙයි. නිතරම අපිට ගන්න නොලැබෙන දේවල් ගොඩක් කල් තියාගෙන පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා මේ වගේ ෆ්‍රීසර් කරලා ඔයගොල්ලෝ ගොඩක් කල් පාවිච්චි කරන්න. දෙහි ගොඩාක් හැදෙන කාලේට ලුණු දෙහි හදනවා වගේ ඔයාලටත් නිතරම ගන්න නොලැබෙන දෙයක් හම්බුනොත් එහෙම ඒක අනිවාර්යෙන් ෆ්‍රීසර් කරලා තියාගන්න. One eternity later. පාළු අම්බරයේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. පාළු අම්බරයේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ.
few moments later. කට්ලට් ඔයා කැමති විදිහට හැදුවට. තව දාන්නද මේ? තව දාන්න පුළුවන් ඕන්න. මම දෙකයි හැදුවේ ඔයාට කන්න බැරි වෙන්න නැති. පොඩක් ඉන්න. හරි ඕක අරින්න. මේක නෑ උඩ එක. ප්‍රයිස් ස්නෝබෝඩින් කළාද හොඳට? ලෙවල් 1 එක ඉන්ටර්මීඩියට් යන එක. ඉතින් මට සතුටු නැද්ද වාගේ ලව් ටයිස් එකට? සුවඳයිද? කුලේ පොත් මම ලංකාවෙන් ආවට පස්සේ කන හොයන්නේ. නෑ ඊට බර්ත්ඩේ එකට කඩෙන් ගෙනත් කරලා තියෙනවා. මම හැදුවේ ජීවිතේ පළවෙනි පාරට. අරම හොඳට තියනවාද කියලා. මකුලසුත් තියනනේ මට ඉස්සු. මොකද හිතන්නේ? එන ගොඩක් තියෙනවා. කඩයක් දැම්ම මොන හරි හැබැයි. දානවද? ඇත්තටම රසයිද? උතරම හරි.